ආයිබෝන් යාළුවනේ ඔයාලා සියලු දෙනාම RD Academy YouTube channel එකට ආදරය පිළිගන්නවා. අද දවසේ මම ඔයාලට ළඟින් ඉන්නේ යාළුවනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැඩට් ඔෆිසර් කැඩට් නිලධාරී තනතුරු සඳහා ආයුධපත් කැඳවලා තියෙනවා. ඉතින් ඔයාලට අවස්ථාවක් තියෙනවා යාළුවනේ මේකට ආයුධම් කරලා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැඩට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන සුදුසුකම් මම ඔයාලට දාන්නම් යාළුවනේ. මොනවද අවශ්‍ය වෙන ලිපි ලේඛන කොහොමද ඇප්ලයි කරන්නේ කියන ඉතින් පොඩි අහගන්න යාළුවනේ. ගැසට් එක මෙහෙම කියනවා. ගැසට් එකේ තියෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනාව වෙත කැඩට් නිලධාරී තනතුරු සඳහා ආයුධපත් කැඳවනු ලැබේ. තෝරා ගනු ලබන ආයුධකරුවන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පුහුණු කරවනු ලැබේ. ශ්‍රී ලංකාවේ පුහුණු කාල සීමාව සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව විසිර යනු ලබන කැඩට් නිලධාරීන් හට හමුදා අධ්‍යයන ඩිප්ලෝමාව පිරිනැමි ඔවුන් දෙවන ලුතිතැන් වන ආරම්භක නිලයෙන් අධිකාරයට පත්කොට යෝග්‍යතාවයන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයන්ද අනුව යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනාව වෙත ඇතුළත් කරනු ලැබේ. ඉතින් යාළුවනේ මූලික සුදුසුකම් ලෙස මෙතන සඳහන් කරලා තියෙනවා පුරවැසිභාවය ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුයි. විවාහක අවිවාහක බව අවිවාහක වෙන්න ඕනේ. වයස ජූලි 2025 හා ජූලි මාස 30 වන දිනට වයස අවුරුදු 18ත් 26ත් අතර විය යුතුයි. වයස අඩි 5 යඟල් 6ට නොඅඩු විය යුතුයි. බර කිලෝග්‍රෑම් 50ට නොඅඩු විය යුතුයි. දෘෂ්ටි තීක්ෂණත්වය 6.6 විය යුතුයි. ශරීර ස්කන්ධ දර්ශකය body mass index BMI එක 18.5 25ත් අතර විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් ලෙස මෙහෙම සඳහන් කරලා තියෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගය හා සමානව සලකනු ලබන වෙනත් ජාත්‍යන්තර විභාගයකින් දෙවරකටම වැඩි වාර ගණනකදී ඉංග්‍රීසි විෂය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව ගණිතය හා සිංහල හෝ දෙමළ ඇතුළුව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. අපොස උසස් පෙළ විභාගයෙන් හෝ එහා සමාන සුදුසුකමක් සහිතව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගනු ලබන අපොස උසස් පෙළ විභාගය හා සමානව සලකනු ලබන වෙනත් ජාත්‍යන්තර විභාගයකින් එක්වරකදී විෂයන් 3ක් සමත් වීම සහ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා 130ක ප්‍රතිශතයක් ලබා තිබීම අනිවාර්යයි. ඒ වගේම උසස් අධ්‍යාපන සුදුසුකම් හෝ ක්‍රීඩා තරඟ වලින් ජයග්‍රහණ ලබා තිබීම අතිරේක සුදුසුකමක් ලෙස සලකනු ලැබේ. වෙනත් සුදුසුකම් ලෙස මෙතන සඳහන් කරලා තියෙනවා ජාත්‍යන්තර ජාතික පළාත් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා නායකත්ව වෙනත් ජයග්‍රහණ සහ වෙනත් භාෂා සිංහල හා ඉංග්‍රීසි හැර හැසිරවීම විශේෂ සුදුසුකම් ලෙස සලකනු ලැබේ. ඉතින් යාළුවනේ මෙතන විසේවා කොන්දේසි යටතේ සඳහන් කරලා තියෙනවා පුහුණු කාල සීමාව අවසානයේ සිට අධිකාරියට පත් කරනු ලබන දිනේ සිට වසර 5ක් අනිවාර්යයෙන් යුද්ධ හමුදා සේවයේ යෙදී සිටිය යුතුයි. වසර 5ක් අනිවාර්යයෙන් යුද්ධ හමුදා සේවයේ යෙදී සිටිය යුතුයි. ඒ සඳහා යුද්ධ හමුදාව සමග අප බැඳුම් කරයකට හා ගිවිස් මාවකට යටත් කරනු ලැබේ. ගිවිසුමකට යටත් වෙනවා. අවුරුදු 5ක් අනිවාර්යයෙන්ම සේවය කරන්න ඕනේ. පුහුණුවීම් ලබන කාල සීමාව තුළදී කැඩට් නිලධාරියෙකුගේ මාසික වැටුප රුපියල් 91,551.87කි. ඒ කියන්නේ මේ ට්‍රේනින් එක
කරන කාලෙදිත් වඩා සැල ටිකක් හම්බ වෙනවා. ඒ කියන්නේ කොහොම පටන් ගත්ත වෙනවද අද පටන් ගන්න අද ඉන්නවට සැලරි එක ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ මාසිකව 91551ක මුදලක් ඔයාට වැටුප ලෙස ලැබෙනවා පුහුණු කාල සීමාව තුළ. ඊට පස්සේ පුහුණු වුණාට පස්සේ ඔයාට තව දීමා සමග ඉහළ වැටුප ලැබෙනවා. මෙතන කියනවා සියලුම දීමනා සහිතව තමයි මේ 91551 මේ පුහුණු කාල සීමාව තුළදී වැටුපක් ලෙස ලැබෙන්නේ. කැඩෙන නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලය තුළදී ඔවුන්ට කිසිදු වැටුප් වැඩිවීමකට හිමිකමක් නැත. මෙතන විසාහට දෙන විශේෂයෙන් පුහුණු කාලය තුළදී මේ ගානට වඩා වැඩි ගාණක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. කිසිදු වැඩි වෙනස් වීමක් වෙන්නේ නැහැ කියලා කියනවා වැටුපේ. ඊපස්සේ කියනවා කැඩෙන නිලධාරීන් හට ශ්‍රී ලංකාවේදී මාස 15ක කාලයක් යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පුහුණුවේ මොළ නිරත වීමට සිදුවේ. මාස 15ක් විනාඩි අවුරුද්දේ මාස 3ක්. අවුරුද්දේ මාස 3 කාලය විද්‍යාපීඨයේදී පුහුණුවේ මොළ නිරත වීමට සිදු වෙනවා. පුහුණුවීමේ කාලය තුළදී කැඩෙන නිලධාරීන්ගේ තරාතිරම සුසු නිලයින් හා සමාන වන අතර ඔවුන් යුද්ධ හමුදා නීතියට සහ සිවිල් නීතියට අඩප්තු නැත. ඉතින් යාළුවනේ මම ඔයාලට මේ විස්තර කරනවා. ඉතින් ඔයාලත් මේක ප්‍රයෝජනවත් වෙනවා නම් ඔයාලට මේක ඒකට මම ලින්ක් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලට මේක බලන්න පුළුවන්. බලලා වැඩි විස්තර දැනගෙන ජොලිතියට ප්‍රථමවා ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් process එකෙන් යවන්න ඕනේ. ඒ අදාළ ඇඩ්‍රස් එකට. ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙනවා යාළුවනේ. මගේ YouTube channel එකට subscribe කරන්න. like එකක් දාන්න වීඩියෝ එකට. comment එකක් දාන්න මේක හොඳද නරකද. මේ ප්‍රයෝජනයක් ගත්තද කියලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් දාලා comment එකක් දාන්න යාළුවනේ. පොඩි සාත් දෙනවා නරගන්න වැඩි. මට ඕනේ ඔයාලට මේ පණිවිඩය දෙන්න. ඔයාලා ආසාවෙන් ඉන්නවනම් ඔයාලට මේක apply කරන්න පුළුවන්. ඉතින් මේක ආසාව දෙයක් නේ. ඔයාලට ආසයි නම් කරේට එපිසෝඩ් එකක් කරනවා. තව ගාගෙන full form එක කරගෙන උදාහරණ සේවය කරනවා කැමති ඉන්නවා. මේක තමයි අවස්ථාව වැළුනේ. ඉක්මනටම apply කරන්න. ඇසෙප්ට් තාම කරගෙන. ඉතින් මම අදට නවතින යාළුවනේ. විශේෂයෙන් කියනවා මේක ගහන පිළිම දෙපාර්ශ්වයටම මේක apply කරන්න පුළුවන්. ඉතින් ඒක වගේ තියාගන්න. හරි. අදින් මෙතන මම වීඩියෝ එක නවත්තනවා යාළුවනේ. ඔයාලා හැමෝටම ජය වේවා.